වර්ෂ 2025 මාර්තු මාස 28 වන සිකුරාදා එනම් අද මධ්‍යම මියන්මාරයේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර නේපිඩෝ අගනුවර මාර්ග අවහිර වී ගොඩනැගිලිවලට හානි වූ අතර අසල්වැසි තායිලන්තයේ මිනිසුන්ට වීදිවලට පලා යාමට සිදුවිය. රිච්ටර් මාපකයේ 7.7ක කම්පනය සිකුරාදා පස්වරුවේ සගේයින් නගරයට වයඹ දෙසින් නොගැඹුරු ගැඹුරකදී ඇති වූ බව එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. රික්ටර් පරිමාණය 6.4ක පසු කම්පනයක් එම ප්‍රදේශයට මිනිත්තු කිහිපයකට පසුව පැමිණිය. විශාල බැංකොක් නගරයේ මිලියන 17කට අධික ජනතාවක් වාසය කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උස් මහල් නිවාසවල ජීවත් වෙති. බැංකොක් නුවරට බලපෑ රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු උස් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. දර්ශනවල දැක්වෙන්නේ කුළුණු ව්‍යුහය දූවිලිවලට ගරා වැටෙන ආකාරය සහ ඝන වලාකුළු සුන්බුන් වාතයට යවන ආකාරයයි. භීතියටපත් ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා පලා යන ආකාරය දැකගත හැකි විය. තවද බැංකොක් නගරයේ උස් ගොඩනැගිලි පැද්දෙන විට ඒවායේ ඉහළ තිබූ පිහිනුම් තටාකවලින් දිය ඇලිසේ ජලය කාන්දුවන ආකාරයද දක්නට ලැබුණි. පිහිනුම් තටාකවල ජලය පහළ වීදිවලට ගලා යාමට හේතු විය. මට ශබ්දයක් ඇසුණු අතර මම නිවසේ නිදා සිටියෙමි. මම මගේ පිජාමාවෙන්ම ගොඩනැගිල්ලෙන් පිටතට දිව ගියෙමි. උතුරු තායිලන්තයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන ෂිම්මෑහි පදිංචි පුද්ගලයෙකු එරට මාධ්‍ය වෙත පැවසීය. තායිලන්තයේ බැංකොක් නුවර මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙන අතර මෙම අනතුරෙන් මියගිය ගණන තවමත් ගණනය කර නොමැත.